ලෝකෙ සතුටින්ම ඉන්න සත්වය කවුද දන්නවද? ඔව් මේ ඉන්නේ එයා තමයි. එයාගේ නම කොවකා. මොවුන් ඕස්ට්‍රේලියාවට ආවේනික සත්ත්ව විශේෂයක්. වැඩියෙන්ම ඔවුන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඩොට්නෙස් දූපතේ. එහි සංචාරක කර්මාන්තය දියුණු කරන්නත් මෙම හුරුබුහුඩි සත්වයන් හේතුවක් වෙලා තියෙනවා. ප්‍රමාණයෙන් බලලෙකු තරම් වන මීයෙකුගේ තරම් දිග වලිගයක් සහ කුඩා පැටවුන් රැගෙන යාමට කැන්ගරුවෙකුගේ මෙන් පැසක් ඇති සතෙක් තමයි කොවකා. කැන්ගරුන් සහ වලපි සතුන් අයත් වන පවුලේ සාමාජිකයෙකු වන කොවකා වසර 10ක පමණ ආයු කාලයකට හිමිකම් කියනවා. ඔවුන් වරකදී එක් පැටවකු පමණක් බිහි කරනු ලබනවා. වසරකට දෙවරක් ඔවුන් පැටවුන් බිහි කරනවා. ශාකභක්ෂක ජීවියෙකු වන කොවකා නිසාචර සතෙකුද වෙනවා. මොවුන්ගේ සම තත්තුමුරු පැහැයට හුරු වර්ණයකින් යුක්ත වන අතරම පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 2.5 කිලෝග්‍රෑම් 4.5 අතර පසු වෙනවා. ඒ වගේම ගැහැණු සතෙකු කිලෝග්‍රෑම් 1.5 කිලෝග්‍රෑම් 3.5 පමණ වෙනවා. කොවකා අනිත් සතුන්ගෙන් වෙනස් වෙන්න මූලිකම හේතුව වෙන්නේ කොවකාගේ සුරතල් ලස්සන හිනාව. ඇත්තටම ඒකට හේතුව නම් කොවකා ඇත්තෙන්ම හිනාවීම නෙමෙයි. කොවකාගේ හිනාව පරිණාමික ලක්ෂණයක්. ඉතා උණුසුම් ඕස්ට්‍රේලියාවේ වසන ඔවුන්ගේ ඉහළ දේහ උෂ්ණත්වය කොවකා විසින් පහත හෙලාගන්නේ කටපළලට අරගෙන හති දැමීමෙන්. ඔවුන් නිතර සිනාසෙන බව පේන්නේ අන්න ඒ හින්දා. ඉතින් මේ ලස්සන හොරතලා එයාට යම්කිසි කරදරයක් වෙනවා නම් ඕනම කෙනෙක් කපා කන්න නම් පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම කොවකා කියන්නේ වඳ වීගෙන යන සත්ත්ව කොට්ටාසයක්.